අම්මාවරුගේ දවස කියලා 아무තේ සලකන්න දෙයක් නැහැ. අම්මා අම්මම තමයි ඉන්නේ. හරි? අම්මා කියන නම ඇහුවත් පුතේ නිවෙනවා මිනිහේ. අම්මා කියන නම ඇහුවත් නිවෙනවා. ඒ ළඟදිත් කියනවා. උඹලා දිහා බලන්න අප්පච්චි හිටියනම්. හරි උඹලා දිහා බලාගෙන ඉන්න අප්පච්චි හිටියනම්. අප්පච්චි ඉන්න ඕනේ කාලේ අප්පච්චි නෑ. අපේ අප්පච්චි ඉන්න ඕනේ කාලේ අපේ අප්පච්චි නෑ. මගේ පඩියෙන් කියලා මට රුපියලකවත් දෙයක් අපේ අප්පච්චිට අරන් දෙන්න බැරි වුණා. මගේ පඩියෙන් කියලා රුපියලකම දෙයක්වත් අපේ අප්පච්චිට මට අරන් දෙන්න බැරි වුණා. මාත් ඒ දවස්වල හිතා හිටියේ මේ මට හරි ගියහම අප්පච්චිට සලකනවා කියලා. මට හරියනකොට අප්පච්චි නෑ. ඉතින් ඔයාලටත් එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න එපා. එහෙම වුණොත් එහෙම සලකන්න අප්පච්චි කෙනෙක් අම්මා කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබලා මොකද කරන්නේ? හරියටම ඉන්න එපා. මතක් වෙච්ච මොහොත සලකන්න. ඉන්න මොහොත සලකන්න. එහෙම කරනකොට අපේ ඒ අම්මලාගේ හදවත් අපි කෙරෙහි ආදරෙන් උතුරනවා. හරිද? ඊට පස්සේ අපිට ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය තමයි ළමයි මම නම් දකින්නේ ලොකුම ලෝකේ තියෙන ලොකුම දෙවැන්තම ආශිර්වාදය. ඉතින් මේක ලබා ගන්න. ඒක මිස් කරගන්න එපා. හැබැයි ඔයාලට පුළුවන් නම් අම්මයි අප්පච්චි ඉන්නවනම් වැඳලා ඉන්න. වැඳලා එනකොට අම්මා කියනවනේ හරි ඵලයක් මගේ දරුවනේ. ඒ වචනේ ඇතිව